මේ වීඩියෝ එකෙන් අදත්ම අරගෙනාවේ නිවස් පේප ආටිකල් එකක එක්ස්පලනේෂන් එක. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට ඔයාගේ ඉංගලිෂ් ලිස්නිං ඒවගේම ඉංගලිෂ් රීඩිං ස්කිල්ස් ඉම්පරූ කරගන්න වගේම අලුත් ඉංග්‍රීසි වචන ඉගෙන ගන්නත් හැකියාව ලැබෙනවා. ඉතින් අද මම තෝරගත්ත නිවස් පේප ආටිකල් එක හෙඩ්ලයින් එක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. High blood pressure responsible for 70% of deaths in Sri Lanka. ඉතින් ඒක අර්ථය වෙන්නේ high blood pressure එකන්නේ අධි රුධිර පීඩනය responsible කියන්නේ වගකිව යුතු වෙනවා එහෙම නැත්නම් හේතු පාදක වෙනවා කියන අර්ථය. 70% of deaths in Sri Lanka කියලා අදහස් වෙන්නේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ වලින් 70%ක පමණ ප්‍රමාණයක් කියන එක. එතකොට මේකෙන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ වලින් 70%ක් ප්‍රමණ අධි රුධිර පීඩනය නිසා සිදුවන බවයි. ඉතින් මේ ආටිකල් එකේ මුල් කොටසේ මෙහෙම සඳහන් වෙනවා. High blood pressure is a leading cause of death in Sri Lanka, accounting for approximately 70% of all fatalities nationwide. The Non-Communicable Disease Unit of Ministry of Health revealed. මෙතන leading cause of death ඒකෙන් අදහස් වෙන්නේ මරණවලට ප්‍රධාන හේතුව. cause of death කියලා අදහස් වෙන්නේ මරණයට හේතුව කියන එක. leading cause කියන්නේ ප්‍රධාන හේතුව. approximately කියලා කියන්නේ ආසන්න වශයෙන් දල වශයෙන් කියන අර්ථය. 70% of all fatalities nationwide. ඒ කියන්නේ nationwide රට පුරා සිදුවන fatalities කියලා මෙතන නැවතත් අදහස් වෙන්නේ මරණවලට 70%ක් පමණ හේතුව අධි රුධිර පීඩනය කියන එකයි. non-communicable diseases කියලා අදහස් වෙන්නේ බෝ නොවන රෝග. එතකොට අපිට කියන්න පුළුවන් communicable diseases කියන්නේ බෝවන රෝග. මෙතන non-communicable disease unit කියන්නේ බෝ නොවන රෝග ඒකකය of the Ministry of Health සෞඛ්‍ය අමාත්‍යංශයේ revealed කියන්නේ හෙළිදරව් කරා කියන අර්ථය. එතකොට මේ වාක්‍යයේ සම්පූර්ණ අර්ථය අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සිදුවන මරණ සඳහා ප්‍රධානතම හේතුව අධි රුධිර පීඩනය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය අනාවරණය කරයි. ඉතින් මේ ආටිකල් එකේ ඊළඟ කොටස අපි දැන් යමු. According to Dr. Samidhi Samarakon, Director of the NCD unit, the statistic is based on findings from the most recent national survey on non-communicable diseases conducted in 2021. According කියන්නේ අනුව to Dr. Samidhi Samarakon. ඒ කියන්නේ Dr. Samidhi Samarakon අනුව Director of the NCD unit බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ. The statistics කියන්නේ සංඛ්‍යා ලේඛන is based on findings from the most recent national survey. Findings කියන්නේ සොයා ගැනීම. From the most recent කියලා අදහස් වෙන්නේ නවීනතම නවතම එනම් ඉතාමත්ම මෑත කාලයේ සිදු වූ කියන අර්ථය. සර්වේ කියලා අදහස් වෙන්නේ සමීක්ෂණය කියන එක. එතකොට national survey කියන්නේ ජාතික සමීක්ෂණය. මෙතන non-communicable diseases කියලා නැවත අදහස් වෙන්නේ බෝ නොවන රෝග. conducted කියන්නේ පවත්වන ලදි කියන අර්ථය. මේ sentence එකේ සම්පූර්ණ අර්ථය අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය සමිති සමරකෝන් මහතා පවසන පරිදි මේ සංඛ්‍යා ලේඛන පදනම් වී ඇත්තේ 2021දී සිදු කරන ලද බෝ නොවන රෝග පිළිබඳ නවතම සමීක්ෂණයේ දත්ත මත පදනම් වෙලා කියන එක. The survey indicated that 34.8% of the Sri Lankan population is currently affected by high blood pressure. The survey indicated ඒ කියන්නේ මෙම සමීක්ෂණය indicated පෙන්වා දී තිබෙනවා that 34.8% 34.8% Sri Lankan population ශ්‍රී ලංකාවේ ජනග්‍රහණය is currently affected by high blood pressure. currently කියලා අදහස් වෙන්නේ මේ මොහොතේ කියන්නේ මේ වන විට වර්තමානයේ කියන අර්ථය.
affected කියන්නේ බලපෑමට ලක්වී තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනග්‍රහණයෙන් 34.8ක් පමණ මේ වන විට අධිරුධිර පීඩනයෙන් පීඩා විඳිමින් සිටින බව එම සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත කියන එක. 64% of individuals diagnosed with high blood pressure are not on any form of medication to manage the condition. 64% of individuals 64ක් පමණ පුද්ගලයින් ඩයග්නෝස් කියන්නේ රෝග විනිශ්චය. එතකොට මෙතන අදහස් වන්නේ past tense එකෙන් diagnosed කියලා රෝග විනිශ්චයක් ලෙස අධිරුධිර පීඩනය තිබෙන බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගෙන් 64ක් පමණ are not on any form of medication to manage the condition. medication කියන්නේ ඖෂධ. not on any form of medication කියන්නේ කිසිදු ආකාරයක ඖෂධයක්. manage කියන්නේ කළමනාකරණය. the condition තත්වය. එතකොට මේකෙන් අදහස් වෙනවා අධිරුධිර පීඩනය තිබෙන බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් 64ක් පමණ ප්‍රමාණයක් එම තත්ත්වය පාලනය කිරීමට කළමනාකරණය කර ගැනීමට කිසිදු ආකාරයක ඖෂධ ලබා නොගන්නා බවට. In the early stages, high blood pressure often presents no symptoms and in some cases, a stroke or heart attack may be the first warning sign, Dr. Samarkand said. In the early stages, again, මුල් අවධියේදී high blood pressure often presents no symptoms. අධිරුධිර පීඩනය often කියන්නේ බොහෝ විට නිතරම කියන අර්ථය. presents no symptoms. symptoms කියන්නේ රෝග ලක්ෂණ. and in some cases කියන්නේ සමහර අවස්ථාවලදී කියන අර්ථය. a stroke or heart attack. stroke කියන්නේ ආඝාතය or heart attack හෘදයාබාධයක් may be the first warning sign. maybe කියන්නේ විය හැකි the first warning sign. පළමු අනතුරු ඇඟවීමේ සංඥාව. warning sign කියන්නේ අනතුරු ඇඟවීමේ සංඥාව කියන අර්ථය. Dr. Samarkand said, කියන්නේ Dr. වෛද්‍ය Samarkand පැවසීය. She further warned that uncontrolled high blood pressure is a major risk factor for other life-threatening conditions, including kidney disease. She further warned, further warned කියන්නේ තවදුරටත් අනතුරු ඇඟවුවා. that uncontrolled high blood pressure. uncontrolled කියන්නේ පාලනයකින් තොර. control කියන්නේ පාලනයක් සහිත. එතකොට මෙතන uncontrolled high blood pressure කියලා හඳුන්වන්නේ පාලනයකින් තොරව පවතින අධිරුධිර පීඩනය. is a major risk factor. major කියන්නේ ප්‍රධානතම. risk කියන්නේ අවදානම. risk factor කියන්නේ අවදානම් සහගත සාධකයක්. for other life threatening conditions. අනෙකුත් life threatening කියන්නේ ජීවිතයට තර්ජනයක් වන conditions including kidney disease. ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන් including කියන්නේ ඇතුළත් වෙනවා kidney disease කියන්නේ වකුගඩු රෝගය. එතකොට මේ සෙන්ටෙන්ස් එකේ සම්පූර්ණ අර්ථය අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. පාලනයකින් තොරව පවතින අධිරුධිර පීඩනය වකුගඩු රෝගය ඇතුළු ජීවිතයට තර්ජනයක් වන අනෙකුත් රෝග තත්ත්වයන් සඳහා ප්‍රධාන අවදානම් සාධකයක් බව ඇය වැඩිදුරටත් අනතුරු ඇඟවීය කියන එක. ඉතින් මේ නිවුස්පේපර් ආටිකල් එකේ අවසාන කොටසේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. The Health Ministry conducts nationwide surveys on non-communicable diseases every 5 years to monitor trends and guide public health strategies. The Health Ministry එකන සෞඛ්‍ය අමාත්‍යංශය conducts පවත්වනවා nationwide surveys. survey කියන්නේ සමීක්ෂණ. nationwide surveys රටපුරා සමීක්ෂණ පවත්වනවා on non-communicable diseases. බෝ නොවන රෝග පිළිබඳව every 5 years. කියන්නේ සෑම වසර 5කටම වරක් to monitor trends. මෙතන monitor කියලා අදහස් වෙන්නේ නිරීක්ෂණය කරනවා තමත් ඕනෑකම බලනවා කියන අර්ථයක්.
මොනිටර් ට්‍රෙන්ඩ්ස් කියන්නේ ට්‍රෙන්ඩ් කියන්නේ ප්‍රවණතා. කොට මොනිටර් ට්‍රෙන්ඩ්ස් කියන්නේ නවීනතම ප්‍රවණතා නිරීක්ෂණය කිරීමටත් and guide public health strategies. ගයිඩ් කියන්නේ මෙහෙවනවා. public health මහජන සෞඛ්‍ය ස්ට්‍රටජීස් කියන්නේ උපාය මාර්ග කියන අර්ථය. තකොට මේවාගේ සම්පූර්ණ අර්ථය අපිට මෙන්න මේ විදිර ගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යංශය සෑම වසර 5කටම වරක් බෝනවන රෝග පිළිබඳව රටපුරා සමීක්ෂණ පවත්වමින් ප්‍රවණතා නිරීක්ෂණය කිරීම සහ මහජන සෞඛ්‍ය උපාය මාර්ග මෙහෙයවීම සිදු කරනවා කියන. ඉතින් මේ නිවස් පේප ආටිකල් එක්ස්පලනේෂන් එක තුළින් ඔයාලා යමක් ඉගෙනගන්න ඇති කියලමං හිතනවා. තාමත් චැනල් එක සබස්ක්‍රයිබ් කළ නැත්තම් සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් ලෙස පල්ලහැයින් දාගෙන යන්න කියලා මං ඉල්ලනවා.